ලෝතර බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් මේ විශ්වයේහි යථා ස්වභාවය දකින්න නම්, බුද්ධිය දකින්න නම්, බුද්ධියේ රජ්ජුරුවෝ දකින්න නම්, බුදුරජාණන් වහන්සේ දකින්න නම් ඔහු ධර්මය දකින්න ඕනේ. මේ දේශනා කරලා තියෙන ලෝක සත්‍ය දකින්න ඕනේ. එහෙම දකින කෙනාට තමයි බුදුහාමුදුරුවන්ව දකින්න හම්බෙන්නේ. පාෂාණයන්ගෙන් නිමවන ලද, විවිධ ද්‍රව්‍යයන්ගෙන් නිමවන ලද පිළිරු වන්දනා කළාට නුවණින් බුදුන් දැකලා නැත්තම් ඒ බුදුන් වැඳීම පළක් නැහැ. ඒ බුදුන් වැඳීම පළක් නැහැ. ඔබ දකින්න ඕනේ. ඔබ දකින්න නම් ඔබ ධර්මානුකූලව ඔබ දකින්න එපා. එහෙම නැතුව පින්නතුනි යථාර්ථය අවබෝධ කරගන්න බෑ. මේ කුණු වෙලා යන ශරීරයේ ස්වභාවය දැනගන්න ඕන. මේ ජීවත් වෙන මානවයාගේ සමාජ මට්ටම අවබෝධ කරගන්න ඕන. අම්මා කෙනෙක්ද, තාත්තා කෙනෙක්ද, දරුවෙක්ද, ශිෂ්‍යයෙක්ද, රාජ්‍ය සේවකයෙක්ද, වෘත්තිකයෙක්ද, ඒ තම භූමිකාවට හිමි වගවීම්, වගකීම්, යුතුයකම් කවරේද? මේ වාග්ය වාසනාව ලැබෙන්නේ පින්නතුනි. ඔබට යම් හැඟීමක් තිබුණු නිසා තමයි මේ සුන්දර විදියට, මා හිතන්නේ කුඩාවට පෙනුනාට ලක්ෂ ගාණක් වියදම් වෙලා ඇති කියලා හිතෙනවා. එහි නිර්මාණශීලී බව දැක්කාම ඊටාම රමණීයයි, සෞන්දර්යාත්මකයි. ලෝතර බුදුරජාණන් වහන්සේට අතිශය ගෞරවයෙන් යුක්ත වෙනවා යයි සම්මතව පිහිටි ගම්මානයකවත් නොමැති සුන්දර නිර්මාණයක්, ආධ්‍යාත්මීය නිර්මාණයක්, දැකුම් කළු අභිමානවත් නිර්මාණයක් මේ වෙලාවේ ඔබ ගමට දායාද කරලා තියෙනවා. ධර්මය දැක්කාම ඒ මිනිහාට පින්නතුනි මේ ලෝකය පේනවා. මේ ලෝකය පේනවා. අන්ධ කූට ව්‍යාපාර පවත්වාගෙන යන මේ සමාජ ක්‍රමය ඇතුලේ මානව චින්තනය අවුල් කරනවා. නිදහස් මානව චින්තනය දුර්වල කරනවා. පාපතර හැඟීම් බෝ කරනවා. ඒ වාගෙන් අතමිදී පින්වත් ගමනක් යන්න පින්නතුනි තම නුවණින්, තම තමන්ගේ නුවණේ පරිද්දෙන් ගුණවතුන්, වැදගතුන් මේ ලංකා සමාජය තුල ඉන්නවා. ඒ ඇත්තම් ආශ්‍රය නිස්රය කරමින් දැනුම, ආකල්ප, කුසලතා කවරේදයි හොඳින් අවබෝධ කරගෙන ඒ අනුව සරන්න මහන්සි ගන්නා කෙනාට බුද්ධිය පසක් වෙනවා. දැන් තියෙනවා පුතේ ලංකාවේ 100කට වැඩි පක්ෂ, දේශපාලන පක්ෂ. ආගමික වශයෙන් බෞද්ධ දර්ශනය තුල තිබුණේ මා කුඩා කාලේ නිකාය 3යි. ඊටත් මත්තෙන් තිබුණේ නිකාය 2යි. ඊටත් මත්තෙන් තිබුණේ එක නිකායයි. ඊටත් මත්තෙන් පුතේ නිකායක් කියලා එකක් තිබුණෙම නැහැ. ලෝකයටම, විශ්වයටම සම්බුදු සසුන පමණයි තිබුණේ. ඒ සසුනේ හිටියා භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවෝ සකල ලෝක ධාතුවේ කොතනක ලෝක සත්ව සංහතියට අවිහිංසාවාදීව ජීවිතය නිර්මාණය කරගන්නට පුළුවන් ඉඩකඩ ඔවුන් විසින් නිර්මාණය කරලා දුන්නා. නමුත් වර්තමානයට එනකොට ශාසනික වශයෙන්, ජාතික වශයෙන්
ආගමික වශයෙන් දේශපාලනමය වශයෙන් සමාජීය වශයෙන් කෑලි වලට කැඩිලා බිඳිලා විසි වෙන තරමට පින්නතුනි පැවැත්ම නැති වෙලා යනවා. ඒ නිසා ගමක් හැටියට ප්‍රදේශයක් හැටියට රටක් හැටියට එකවන්ව ජාති ආගම් කුල ගොත් නැතිව එකදම් මැලක පුරුක්සේ බැඳී පවතින්නේ නම් අපිව දැහැගන්න අපාගත කරන්න යන් විසින් වැදූ අම්මත් විකුණාගෙන කන තරමට හැදූ අප්පාද විකුණාගෙන කන තරමට නීච වෙලා තියෙනවා. මන් දැක්කා මේ මෑතක මලගමක සමහර ගම්මානවල නියං ගම්මානවල තියෙනවා බෝවෙච්චි දුසිරිතක් මලගම නිමා වෙනතුරු බූරු ගහනවා. දූ කෙලියෙ යෙදෙනවා. මලගම දවස් 3ක් තිබුණොත් දවස් 3ම බූරු ගහනවා. එහෙම තිබිලා මිනිහක් වල දාන්නේ හෙට කියලා ඒ මැරිච්ච මිනිස්සයාගේ පුතා ගාවට ඇවිල්ලා අර බූරු ගස්සන අය ඉල්ලීමක් කරනවා මල්ලියේ හෙට වල දාන්න නැතුව අනිද්දා වල දාමු. මිනිහ ගත්තා මුදලට අරගෙන දවසක් වැඩිපුර තියාගත්තා බූරු ගස්සන්න. වික්කන පුතා තාත්තගේ මලකුණ වික්කන. මේ වගේ බලු જાතියක් ලංකාවේ නිර්මාණය වෙනවා. හිතලා බලන්නකො වැදූ අම්මව හැදූ තාත්තව විකුණාගෙන කන තරමට වැටිච්චි මේකලාට ආගම දහම විකුණන එක එච්චර අමාරුයි. ඒකේ වටිනාකම දැනෙන්නෙම නැහැ. ජාතිය කුලය ගෝත්‍රය විකුණන එක අමාරුයි. මේ රට මිහිතලයේ කොටසක් විකුණාගෙන කන එක අමාරුද? අමාරු නෑ. ඒ වගේ වල් ගති තියෙන බලු ගමනක යෙදෙන මිනිස් ලෝපං කාලකන්නියෝ බොහොම ඉන්නවා. ඒවට ගියාට කියන්නම් වාලේ මිත්‍යා දෘෂ්ටික ගමන් නොයා ජීවිතය නිර්මාණය කරන්න මහන්සි ගන්න. ඒ සඳහා පින්නතුනි අපි ඔක්කොටම මේ සසර ගමනේ කෙලෙස් රෝගයෙන් යුක්තයි. ව්‍යාධියෙන් යුක්තයි. කෙලෙස් දුහුවිල්ලෙන් බැසී ගිහිල්ලායි තියෙන්නේ. හොද කරන්න බැරි තරමට ලෙඩ. මොන ලෙඩද? මානසික ලෙඩ. කායික ඒවා නම් පේනවා. හොද කරගන්න නානා උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. මානසික රෝග ලේසියෙන් තේරුම් ගන්න බෑ. අවබෝධ කරගන්න බෑ. එහෙම මානසිකටම තියෙන ලෙඩේ මොකක්ද? එක ප්‍රමාණ වලින් තියෙනවා. මොකක්ද? උපාසකම්ම. ස්වාමීන් වහන්සේ තවම ඇදිලා නැද්ද දන්නේ නැහැ. එහෙම එකක් නෑ වගේ. ඊයේත් කිල්ලෙන් ගියා. එහෙම එකක් කිව්වේ නැහැ. ඔක ඔය කිල්නික් එකෙන් අහුවෙන්නේ නැති එකක්. ඒක මේ වගේ කිල්නික් පොළවල් වලින් තමයි හම්බෙන්නේ. සකර ගන්නා තාලේ පවුල කඩා කප්පල් වෙලා විසිරීලා යන තාලේ අනන්ත දුක් විඳින ජීවන ගමනක ඔබ ඔය විඳවන්නේ ඒ ඔබට තියෙන පිස්සු අනුව තමයි. ගංජා බොන, සිගරට් බොන, අරක්කු බොන, සල්ලාලකම් කරන, කම්මැලිකමට බුදියන, අධ්‍යාපනයක් නොලබන, ගමට වැඩක් නැති, රටට වැඩක් නැති, ජාතියට වැඩක් නැති, පව් ජීවිත ගෙවාලන ඔබේ ජීවිතය දැක්කාම ඔබට කවර හෝ පිස්සුවක්
ඇති බව පේනවා. ඒක රටේ පුතේ අහවලාට කියලා නැහැ. උඩ ඉඳලා පහළටම ගිහි පැවිදි ભેදයක් නැහැ. ගත මහානකම තියනවා. හිත මහාන වෙලා නැති හින්දා ගිහියන්ගේ වැඩ තමා කරන්නේ. ගතින් හාමුදුරුවෝ හිතෙන් ගිහියේ. ඊළඟට හිත කරන්නේ අර ගත පැවිදිව ඉන්න මිනිහා මේ සමාජයේ ඉදිරියේ ප්‍රදර්ශනය කරන පැවිද්ද පෙන්නලා සැඟවි හිත කියන දේ කරනවා. ඒකනේ අර දවල් මිගෙල් රෑ ඩැනියල් වැඩ තියෙන්නේ. දැකලා තියෙනව නේද? ඔව්. දවල් මිගෙල් රෑ ඩැනියල්. එහෙම ගියපු අය ඕන තරම් හිරේ විලංගුවේ වැටිලා ගුටි බැට කාලා මහානකමත් අත්හැරලා යන්න වෙච්ච සිදුවීම් අපි අනන්තයකට දැකලා තියෙනවා. ඒ හින්දා ගිහිද පැවිදිද බේකේට මේ මිහිතලයට වදයක් බරක් නොවුණු පිහිට පිනිස පැවැත්ම පිනිස සත්පුරුෂයන් හැටියට කටයුතු කරන්නට ධර්මඥානය ලබන්න. සුණාත ධාරේත චරාත ධම්මෝ. ඒ නිසා හොදට අහලා අවබෝධ කරගෙන අවබෝධිත ධර්මය මත ජීවිතය නිර්මාණය කරන්න මහන්සි ගන්න. අවංකව නිර්මාණය කරන්න මහන්සි ගන්න. ඔබට අවබෝධ වෙලා යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ තියෙන ටිකවත් ක්‍රියාවට නැංවුවා නම් කොච්චර වටීද?